දැන් බලමු අපි ඇත්තරම assurance engagement එකක් කියන්නේ මොකක්ද කියලා. right. හරි බලන්න. assurance engagement. right, assurance engagement. all right. විනාඩියක් දෙන්න. හරි නේද? right. දැන් ඔයාලා තවම ෂේප් එකේ නෝට් එක ගන්න. හරි. assurance engagement කියලා කියන්නේ මොකක්ද කියලා මම අර idea එක දුන්නා. දැන් අපි බලමු ඇත්තද නැත්තද කියලා. right. what is the assurance engagement? and engagement in which මොන engagement එකක්ද කියලා කියන්නේ අර අපි කිව්වේ මේ විවාහ වෙන එක නෙමෙයි කියලා. මේ මෙතනදී මම කිව්වා engagement එක කියලා කියන්නේ ඒක නෙමෙයි. මේක. right. මෙතනදී engagement එක කියන්නේ මොකක්ද? right. in which a practitioner obtains sufficient and appropriate evidence. අන්න practitioner කෙනෙක් ඉන්නවා. practitioner කෙනෙක් ඒ practitioner sufficient right මේ practitioner කෙනෙක් ඉන්නවා මේ අපි මෙතනදී නම් auditing වලදී නම් auditor කියලා කිව්වා practitioner කෙනෙක් ඉන්නවා එයා obtain කියලා කියන්නේ ලබා ගන්නවා sufficient and appropriate sufficient and appropriate අදාළ සහ ප්‍රමාණ sufficient කියලා කියන්නේ ප්‍රමාණාත්මක appropriate කියලා කියන්නේ අදාළ evidence ලබා ගන්නවා in order to express the conclusion right අන්න දැක්කද opinion එකක් දෙන්න right conclusion එකක් දෙන්න right ප්‍රකාශ කරන්න designed to enhance the degree of the confidence of the intended users දැකලා අන්න enhance කියලා කියන්නේ වැඩි කරනවා degree of the confidence විශ්වාසය වැඩි කරනවා කාගේද intended users ලගේ විශ්වාසය වැඩි කරනවා other than responsible party කියලා කියන්නේ මේ අර කට්ටියගේ නෙමෙයි management කට්ටියගේ නෙමෙයි වැඩි කරන්නේ මෙන්න මෙයාලට right practitioner වශයෙන් මෙයාලට තමයි support එක final විදිහට දෙන්නේ. මෙයාලගෙන් අර ඔක්කොම කරගෙන මෙයාලට තමයි supporting එක දෙන්නේ. right? Responsible party about outcomes of the evaluation or measurement of the subject matter against criteria. right? අන්න එතකොට මොනවා මතද responsible party කෙනෙක් ඉන්නවා about outcome of the evaluation and measurement of the subject matter. දැක්කද? subject matter කියලා තිබ්බේ මම කිව්වේ financial statement කියලා. අන්න ඒවා evaluation and measurement කරනවා right ඒවා ගේනවා සහ මයින්නවා right උද මෙන්න මේ information හරහා right information කිව්වා එතකොට මේව කිව්වා against criteria කියලා කියන්නේ මොකක්ද criteria කියලා කියන්නේ අර තිබ්බ මේවට අනුව right අර තියෙන මේවට අනුව හරි නේද එතකොට ඔන්න ඕක තමයි ඔයාලට assurance service එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක right හරිද ඔකේ තියෙන මේක මතක තියන්න අර මේ මොනවද තියෙන්නේ කියලා. හරි. ඊළඟට තියෙනවා assurance තව තියෙනවා assurance service එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා අරක තමයි ඇත්තටම ඕනේ right. මේ තියෙන giving assurance means offering an opinion එක. offering opinion එකක් දෙන එක තමයි මේ assurance engagement එක කියලා කියන්නේ. අර conclusion එකක් දෙනවා කියලා කියන්නේ ඔන්න ඒක. about specific information so users that information are able to make confident decisions knowing that the risk of the information being incorrect is reduced. අන්න බලන්න. ඒක වැදගත් දෙයක් තමයි right risk of the information being incorrect users right. ඒ කියන්නේ අර information තියනවානේ auditor කෙනෙක් අර මම කිව්වේ auditor නැත්නම් practitioner මම කිව්වා financial statement audit කරනවා කියලා right financial statement audit කරනවා කියලා. ඒව තමයි information කියලා කියන්නේ. දැක්කද? අන්නේ information හරිද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා කිව්වේ shareholders වලටනේ නේද මේ බලන්න අර මම කිව්වා මතකද shareholders වලට තමයි ප්‍රශ්නේ කියන්නේ ඒවා හරිද නැද්ද කියලා සැකයක් එනවා අර ලක්ෂය කියන profit එක හරිද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා intended user නැත්නම් shareholders වලට අන්න ඒකේ තියෙන risk එක. ඒ කියන්නේ අර information වල නැත්නම් financial statement වල තියෙන risk එක තියෙන්නේ. ඒ risk එක මොනව කරනවද? risk එක නැති කරන්නේ risk එක අඩු කරනවා right? incorrect. ඒ කියන්නේ ඒ information වල තියෙන නිර්වද්‍යතාවය right? නිර්වද්‍යතාවය incorrect. ඒ කියන්නේ නිර්වද්‍යතාවය වැඩි කරන එක තමයි අත්තම auditor වශයෙන් කරන්නේ. right? මේවා හරිද නැද්ද කියලා බලනවා right? incorrect is reduced. හරිද? ඒ කියන්නේ නිවැරදි නොවන එක right
කියන්නේ incorrect right risk of the information being incorrect right එතකොට අර risk එකක් තියෙනවා අර වැරදි එකක් දෙන්න right information වැරදි කියන risk එක තියෙනවා එතකොට දැන් මේ ඔඩිටර් කෙනෙක් වශයෙන් මේ එයාට risk එකක් තියෙනවා මේ information ටික හරිද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒකට තමයි එයාලා ඔඩිටර් කෙනෙක් වශයෙන් මේ ඔය evidence හොයාගන්නේ right ඒතර අන්න එතනදී incorrect is reduced කොහොම හරි අර වැරදි තියෙනවා නම් ඒව අඩු කරන එක තමයි මේ කරන්නේ assurance engagement with auditor විසින් right එතකොට අන්න ඒකද risk of the information being incorrect is reduced right අන්න ඒක තමයි එතනදී කියන්නේ එතකොට offering කරන opinion එක ඒ වගේම අර මේ අර වගේ තියෙන මොන වගේද information වල තියෙන වැරදි මේ නිවැරදි කියලා මේවා කරන්නේ නැත්නම් වැරදි තියනවා නම් ඒ වැරදි ටික මේ අඩු කරන එක තමයි එතන කියන්නේ ඊට පස්සේ independent assurance service improve the quality of the insurance decision maker අන්න දැකලා quality of the information ඒ කියන්නේ ඒ ইনফরমේෂන් වල තියෙන quality එක ගුණාත්මක භාවය වැඩි කරන එක තමයි කරන්නේ right හරිනේ මං කිව්වා quality එක තමයි වැඩි කරන්න යන්නේ අර ඒ වැරදි ටික වැරදි තියනවා නම් ඒ තොරතුරු වල ඒවා ටික හදලා හරි ගස්සලා මේවා කරලා අවසානයේ හොඳම ইনফরমේෂන් right ගුණාත්මක ইনফরমේෂන් නැත්නම් quality information දෙනවා මෙතනදී intended users ලා නැත්නම් shareholders ලාට දෙන එක තමයි කරන්නේ උතන decision makers කියලා තියෙනවනේ දැකලා quality right මම ඉරක් ගහන්න quality of information for decision makers ලා කියලා කියන්නේ අත්‍තරම intended users නැත්නම් shareholders ලාට right decision ගන්න කට්ටියලා තමයි අත්‍තරම අවසානයේ ව්‍යාපාරය කරගෙන යනකොට decision එක ගන්න management ලා decision එක ගන්නවා ඉතින් හැබැයි management ලා decision එක ගන්න අර කට්ටියගේ decision ගැලපෙනවා නන්නේ දැන් උදාහරණ අයිතිකාරයෝ මම තමයි මේ decision එක මේව කරගෙන යන්නේ right දැන් උදාහරණයක් විදිහට අර example එකක් තියෙනවානේ කියන්න ඕනේ නැහැ right ඒ කියන්නේ example එකක් විදිහට මේ shareholders ලා කියනවා මේ ලබන අවුරුද්දේ මට පෙන්නන ලක්ෂය profit පෙන්නන්න කියලා කියනවා නැත්නම් ලක්ෂ 10 profit පෙන්නන්න කියනවා එතකොට අන්න එයාලා ගන්න decision එක එතකොට ඒ decision ඒක තමයි එයාලගේ main decision එක එතකොට ඒක කරන්නේ management එක එතකොට එයාලා ඒවට අදාළ decision ගන්නවා right හරි ඒක තමයි ඊට පස්සේ තියෙනවා element of an assurance engagement there are 5 elements තියෙනවා right 5 තියෙනවා පළවෙනි එක තමයි third party involvement sorry 3 party involvement එක 3 right parties ලා තුන් දෙනෙක් මේකට assurance engagement එකේ elements වගේ හොත් එහෙම elements මොනවද කියලා assurance engagement එක එකේ පහක් තියෙනවා right පළවෙනි එක තමයි 3 party involvement එකක් තියෙන්න ඕනේ මම කිව්වා අර පාර්ෂන් තුන් දෙනෙක් ඉන්නවා කියලා right practitioner responsible party internal users අන්න ඒ කට්ටිය තමයි මෙතන ඔය 3 party involvement කියලා කියන්නේ හරිද අපි ඔය ඉස්සරහට කතා කරනවා මම කිව්වා ඉස්සරහට කතා කරනවා කියලා appropriate subject matter right subject matter කියලා කියන අන්න දැක්ක subject matter කියලා එකක් තිබ්බේ අන්න ඒක මේ subject matter අන්න ඒක ඊට පස්සේ දෙක ඊළඟට suitable criteria ගැලපෙනම criteria මම කිව්වේ criteria ඕනි කියලා right අන්න ඒක ඊළඟට sufficient and appropriate evidence right sufficient appropriate evidence sufficient කියලා කියන්නේ ගැලපෙන ඒ වගේ sufficient කියන්නේ ප්‍රමාණාත්මක appropriate කියලා කියන්නේ ගැලපෙන evidence ඕන මම කිව්වේ ඒවා මේව කරගන්න ඕනේ කියලා ඊට පස්සේ written assurance report එක අන්න දැක්කද එතනදී ඒක තමයි අර opinion එක කියලා කියන්නේ මෙතනදී අර කිව්වේ අපි opinion එකක් දෙනවා කියලා auditor නැත්තම් practitioner right අර financial statement සම්බන්ධයෙන් opinion එකක් දෙනවා right ඇත්තටම මොකද financial statement සම්බන්ධයෙන්ම opinion එක දෙන්නේ right opinion එකක් දෙනවා අන්න ඒක written assurance report එකක් විදිහට ඒ opinion එක දෙන්නේ කෙලින්ම report එකක් විදිහට අන්න ඒක තමයි මෙතන කියන්නේ report එකක් විදිහට තමයි දෙන්නේ right report එකක් විදිහට තමයි ඒක තමයි සරල කතන්දර right හරි ඔන්න ඔය විදිහට පහක් set වෙලා තියෙනවා right හරි දැන් මම මේකේ අර අංක 7ක් තිබ්බනේ right right මම බේරන්නේ බෝඩ් එක right ඒක අර අංක 7 අර කරුණු 7ක් අපි කතා කරන්නේ අතනදී ඒ ටික මම අංක ටික මකනවා right ඒක මම කරනවා right මේක තමයි කතා කරන්නේ right හරි ඒතර ඇත්තටම පහක් තියෙන මේ පහ තමයි කතා කරන්නේ මම කිව්වේ practitioner responsible party and internal users right මම මේ පැත්තේ ලියන්නම් right ඒතකොට පළවෙනි තමයි practitioner responsible party and internal users right ලියන්න ඕනේ ඒක අපි කතා කරන්නේ ඊට පස්සේ දෙවෙනි එක තිබ්බා
right ඔය ටික තිබ්බනේ ඔය ටික දැන් ඔයාලා වුණනම් මේව කරගෙන යන්න right note එකක් එහෙම ගා ගන්න මේව කරගෙන යන්න හරි අපි ඉස්සරහට කතා කරගෙන යනවා idea එක ගත්තා නම් හරි ඔයාලා හරි පළවෙනි තියෙනවා මේ three party involvement three party කියලා කිව්වා මම කිව්වා තුන් දෙනෙක් ඉන්නවා ඔන්න ඔය තියෙන ඔකේ තියෙනවා practitioner intended users and responsible party practitioner කියලා කියන්නේ මම කිව්වා සරලව practitioner කියලා කියන්නේ අර opinion එක දෙන කෙනා right බලන්න මොකද්ද මේකේ තියෙන practitioner කියලා කියන්නේ the reviewer of the subject matter who provides the assurance හරිද අන්න review කරනවා subject matter එක subject matter කියලා කියන්නේ මම කියව information auditor කෙනෙක් නම් හරිද practitioner වෙන්නේ auditor කෙනෙක් නම් එයාට අදාළ වෙන්නේ financial statement එක subject matter එක විදිහට use කරන්නේ financial statement හරිද review කරනවා කියලා කියන්නේ එයාලා හදපු කෙනාට බලනවා right review කරන එක්කෙනාට තමයි කියන්නේ practitioner කියලා right දැක්කද අපිට කියන්න බලන්න practitioner කියන්නේ opinion එක දෙන කෙනා නැත්තම් එහෙම මෙතන තියෙනවා මෙතන කියන්නේ මේ financial statement review කරන එක්කෙනා right නැත්තම් subject matter එක review කරන එක්කෙනා right who කවුද who provides assurance එක ඒ කියන්නේ ඇත්තටම assurance එක දෙන කෙනා මම කියව assurance එක දෙන එක්කෙනා තමයි කියලා practitioner right හරි ඊළඟට intended users කියලා කියන්නේ the people using the subject matter to make economic decision intended users ලා කියලා කියන්නේ අර decision ගන්න කට්ටිය මම කිව්වේ අන්තිමේටම decision ගන්න intended users ලා කියලා right අන්න ඒවා subject matter to make decision making හරිද ඒ කියන්නේ subject matter කියලා කියන්නේ අර financial statement ඒවා base කරගෙන මේ decision ගන්නවනේ අයිතිකාරයෝ shareholders අන්න ඒක තමයි එතන intended users ලා කියලා කියන්නේ responsible party කියලා කියන්නේ මොකද්ද the party responsible for preparing the subject matter right ඒ කියන්නේ මේ financial statement subject matter එක prepare කරන කට්ටිය ඒ කියන්නේ මේ audit වලදී නම් financial statement එක prepare කරන කට්ටියට තමයි responsible party කියලා කියන්නේ පැහැදිලිනේ වැඩි right අන්න ඒ කට්ටියට තමයි responsible party කියලා කියන්නේ ඊළඟට appropriate subject matter හරි නේද මෙතන තියෙනවනේ තුන්වෙනි කිව්වේ responsible party කියලා කියන්නේ financial subject matter prepare කරන කට්ටිය right subject matter කියලා කියන්නේ මෙතන audit එකේ දෙන financial statement ඒවා prepare කරන කට්ටිය තමයි responsible party විදිහට ක්‍රියාත්මක කරන්නේ right ඊළඟට appropriate subject matter කියලා කියන්නේ මේ subject matter කියලා කියන්නේ information අන්න මේ the information subject to examine by the practitioner දැකද අන්න මම කිව්වේ subject matter කියලා කියන්නේ මම කිව්වා information කියලා හරි නේද subject matter කියලා කියන්නේ information subject to examination by the practitioner මම කිව්වේ මේ subject ඒ information ටික examine කරන අර practitioner විසින් examine කරන්නේ මොනවද කරන්නේ right ඒ කියන්නේ practitioner මොනවද බලන්නේ මොනවද විභාග කරන්නේ නේ right සිංහලෙන් කිව්වොත් අන්න ඒකට තමයි කියන්නේ subject matter කියන්නේ right තේරෙනවනේ ඊළඟට suitable criteria right criteria කියලා කියන්නේ මම කිව්වා අර මේ තියෙන්නේ මේක stand the criteria බලමු the criteria against which subject matter is evaluated අන්න subject matter එක නැත්තම් තොරතුරු ටික evaluate කරන්න එපා කරගෙන යන්න එපා ඒකට තමයි ඕනි criteria right ඒකට තමයි criteria ඕනි වෙන්නේ ඒවට example තමයි standard guidance laws and regulations අපි මේකෙදි මගේ පාඩම් පුරාවට කතා කරනවාද අර කේවලට outcomes වල මතකද දන්නේ තිබ්බ මේ regulations කි regulatory environment එක ඒ ටික laws and ඒ ටික කතා කරනවා right ඊළඟට sufficient appropriate evidence right sufficient කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට අපි කතා කරනවා right බලන්න මෙතන මොකක්ද තියෙන්නේ කියලා මෙයා ඉස්සරහට පුළුල්ල කතා කරනවා නිකන් idea එක තමයි දීලා තියෙන්නේ මෙතන right හරිද ඒතර මේක නිකන් ඔයාලා idea එක ගන්න අපි දෙවෙනි පාඩමේ ওই තුන්වෙනි පාඩමේදී ඔයාලට හම්බෙනවා මේ sufficient appropriate evidence කියන්නේ මොකක්ද කියලා මෙතනදී idea එක විතරක් ගන්න නෑ ඇති right sufficient appropriate evidence is need to provide the basic for the opinion අන්න මම කිව්වේ opinion එකක් දෙන්න ඕනි වෙනවා evidence කියන එක හරිනේ right ඊළඟට written assurance report inform outcome the assurance engagement explains the conclusion මම conclusion opinion about the subject matter හරි නේද මම කිව්වේ opinion එක දෙන්න conclusion එක දෙන්න report එකකින් අන්න ඒක තමයි මෙතන කියන්නේ ඊළඟට right elements of the financial statement if financial audit ඔය financial audit කියලා කියන්නේ ඇත්තටම අපි කරන්නේ ඔය financial audit තමයි audit කරන්නේ ඇත්තටම right is taken the example right දැන් අපි ඔය example එක ගත්තේ example එකකින් තමයි කතා කරන්නේ මොනෝක තමයි උතන තියෙන්නේ right ඊළඟට ඔය ටික තමයි එතන තියෙන්නේ හරි එතනින් ඉවරයි දැක්කද
මම කිව්වා assurance service කියලා එකක්. assurance service වල එක part එකක් තමයි auditing කියලා කියන්නේ. auditing කියලා කියන්නේ financial statement audit කරන එක. තමයි එක part එකක්, right? financial statement audit කරන එක තමයි එකක් කියලා කිව්වේ. දැන් තියෙනවා හරිද? example assurance engagement වලට assurance service වලට ඔය තියෙන examples, right? මොනවද තියෙන්නේ පළවෙනි එක? audit of the financial statement. හරිනේ? ඒක තමයි කතා කරන්නේ. දෙවෙනි එක තියෙනවා review of the financial statement, right? හරි. ඔය දෙක මොකක්ද වෙනස? ඔඩිට් එකයි රිවිව් එකයි කියන්නේ මොකක්ද වෙනස? ඔඩිට් එක කියලා කියන්නේ අර එයාලා හදන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියලා හිතන්නකෝ. ඒ හදන ඒවා හරි කියලා සෑහෙන ප්‍රොසෙස් එකක් කරනවා. රයිට්? බාහිර ඒ කියන්නේ ඒ වගේ ඉන්වොයිසස් බලලා ඔය එවිඩන්ස් විදිහට බලලා ඒක සෑහෙන ප්‍රොසෙස් එකක්. ඔඩිට්. රිවිව් කරනවා කියලා කියන්නේ කරලා තියෙන දේ හරිද විතරක් කියන එක බලන එක. කරලා තියෙන දේ හරිද කියලා විතරක් බලන එක. දැන් උදාහරණයක් විදිහට අර ඔපිනියන් එකක් දෙනවනේ මේ ඔඩිට විදිහට නැත්නම් ප්‍රැක්ටිෂනර් ඔපිනියන් එකක් දෙනවා. ඒතර මේ ඔපිනියන් එක දෙන්න රයිට් සාමාන්‍ය ඔපිනියන් එකක් දෙන්න. තව පොඩ්ඩක් මේක මේ ගන්න කට්ටිය ගන්න මේක රයිට් මේක ලොකුවට තේරෙනවා නම් තේරෙයි රයිට් ඉස්සරහට මේක කතා කරනවා. ඒ නිසා මේ ලොකුවට මේකක් නැහැ. දැන් සාමාන්‍ය ඔඩිට කෙනෙක් විදිහට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඔඩිට් කරනකොට දෙන්නේ මොන ඔපිනියන් එකක්ද? ඒ ඔපිනියන් එක අර රිපෝට් එකේ දාලා තියෙනවා. right දෙන්න පුළුවන් ඔපිනියන් වර්ග ගොඩක් තියෙනවා right ඒ ඔපිනියන් එකෙන් අර 100%ක් ඇෂුරන්ස් එකක් දෙන්නේ නැතුව ඊට වඩා හොඳ ඇෂුරන්ස් එකක් දෙනවා ලිමිටඩ් ඒ කියන්නේ හොඳ නැති එක හොඳ එකක් ඒ කියන්නේ අර ලක්ෂයක් මං කිව්වේ ප්‍රොෆිට් ආවා කියලා ඒ ලක්ෂයේ ප්‍රොෆිට් එක හරිද කියලා ඔඩිට බලලා ඔඩිටටත් ඇවිල්ලා තියෙනවා ලක්ෂය කියලා ප්‍රොෆිට් එක ඒ කියන්නේ ඇත්තටම හරි දෙන්න සමානයි අන්න එතකොට හොඳ ඔපිනියන් එකක් දෙනවා අන්න ඒ ඔපිනියන් එකට කියනවා right true and fair view එකක් කියලා true and opinion එක තමයි true and fair view එක විදිහට තමයි දෙන්නේ. ඒකට කියනවා true and fair view right? ඒ කියන්නේ ඇත්තටම true and fair view කියලා කියන්නේ වැරදි තියෙන්න පුළුවන් ප්‍රමාණාත්මක වැරදි නෑ කියන එක. right? මම ඉස්සරහට කතා කරනවා බය වෙන්න එපා. material misstatement නෑ කියන එක තමයි material misstatement නෑ කියන එක තමයි මේ එතනදී කියන්නේ right? ඒ කියන්නේ මම කිව්වේ මේ true and fair view එකක් දෙනවා කියලා. එතනදී කියන්නේ free from material misstatement right එතනදී මේවා නෑ කියන එක තමයි එතනදී අර කියන්නේ right ඊළඟට රිවිව් කරනවා කියන්නේ දැන් මම ආවේ රිවිව් එකයි ඔඩිට් එකයි ඒතකොට එතනදී අර ඔඩිට් එකේදී ගොඩක් දේවල් බලනවා රිවිව් කරනවා කියලා කියන්නේ ඒ බේස් කරගන්න එක තියෙන හිතන්නකෝ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල අපි එකක් විතරයි හදන්නේ උදාහරණයක් විදියට P&L එක විතරයි ඔඩිට් කරන්න කියලා හිතන්න right එතකොට දැන් true එතකොට දෙන්නේ රිවිව් එකක් වගේ ඒ කරලා තියෙන ටික හරිද නැද්ද කියලා බලලා ඒකට විතරක් ඔපිනියන් එකක් දෙනවා රිවිව් කරනවා. ඒ කියන්නේ හදපු ඒවට ඒ කරපු ඒවට විතරක්. අතන දෙන්නේ ලොකු එකක්. මෙතනදී අර රිවිව් එකක් කියලා කියන්නේ ඒකේ කරලා තියෙන දේ හරිද කියලා බලලා නිකන් ඔහේ එකක් දෙනවා. ඔහේ එකක් දෙනවා. කරලා තියෙන ඒවා නම් ඒ කියන්නේ රිවිව් එකදී කරලා තියෙන දේ හරි කියලා එහෙම එකක් දෙන්නේ right. ඊට පස්සේ systems නිකන් අයිඩියා ගන්න ඒ ඇති right. අපි ඉස්සරහට කතා කරනවා. systems reliability report ඊට පස්සේ environment audits කියලා තියෙනවා right environment audit දැන් ඔය අලුතින් ස්ටෑන්ඩඩ් ඇවිල්ලා තියෙනවා මේ මොකද S1 S2 තියෙන්නේ ඒවා environment sustainability ඒවට තමයි මේ environment audit අදාළ වෙනවා ඊට පස්සේ review of the internal control කියලා කියන්නේ මේ දැන් ආයතනයක අර හොර වැඩ වෙන්නේ නැතුව ඒ කියන්නේ errors and fraud වෙන්නේ නැතුව right හොර වැඩ සරලව කිව්වොත් හොර වැඩ. ඒ කියන්නේ ආයතනයේ ඒ කියන්නේ හොර වැඩ වෙන්නේ නැති වෙන්න controls දාලා තියෙනවා ආයතනයක. right? අන්න ඒවට තමයි කියන්නේ මේ internal controls කියලා. ඒ internal control බලන එකත් review කරන එක අන්න ඒකත් මේ assurance engagement වල උදාහරණ. ඊළඟට value of the money of the public sector government ඊට පස්සේ ඒ කියන්නේ public sector එකටත් එහෙම තියෙනවා right? audit කරන එක. දැන් ওই COP committee එකෙන් එහෙම කරන්නේ. COP එකෙන් කරනවා. ඊට පස්සේ ISO 9000 right? අන්න එහෙම තියෙනවා මම ඔඩිට් කරන ඒවා තියෙනවා රයිට් අන්න දැන් තමයි ඇෂුරන්ස් and non assurance service දැන් ඇත්තට අර මම කිව්වා මේ පාඩම තියෙන ඔඩිට් and assurance service කියලා මම කිව්වා assurance service කියලා කියන්නේ ඔඩිට් assurance service කියලා කිව්වේ මේ assurance service එකේ එක කැලේ තමයි ඔඩිට් කියලා කියන්නේ මම කිව්වා ඉස්සරහට ඒක හරිද නැද්ද කියලා බලන්න කියලා ඔන්න ඔතනදී අපිට බලා ගන්න පුළුවන් ඒක ඇත්තද නැත්තද කියලා රයිට් පළවෙනි දෙනවා අන්න දැක්කද assurance service එක right assurance service එක රවුමට තියෙනවා non assurance service right assurance service වර්ගය ඇත්තටම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි right assurance service එකයි non assurance service එක
assurance service non assurance service කියලා දෙකක් තියෙනවා. assurance service වල එකක් තියෙනවා attention service එක. attention service කියලා තියෙනවා. ඊට පස්සේ right මම ඔයාලට screen share කරන්න තියෙන්නේ. හරි නේද? share කරන්න තියෙන්නේ. කලින් share වුණා නැද්ද දන්න right? දැන් share වෙලා තියෙන කියලා හිතනවා right? හරි. එතකොට මම කිව්වා හරිද? assurance service කියලා එකක් තියෙනවා. ඒතර assurance service එක කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි attention service. ඊට පස්සේ දෙවෙනි එක තමයි මොකද්ද මේ other assurance service කියලා. right? දැකලා. other assurance service. ඒකේ attention service වල එකක් තමයි audit reviews, internal control. ඊට පස්සේ attention service on the information reunion මේ right. බලන්න මම කිව්වේ attention service වල ඇතුළේ එකක් තමයි audit කියලා කියන්නේ. audit කරනවා right? අන්න දැක්කද? assurance service වල එකක් තමයි audit කියලා කියන්නේ. දැක්ක නේද? එකක්. හරිද? එතකොට ඒකත් attention service and other assurance service කියලා දෙකකට බෙදෙනවා. ඒකේ attention service කියලා කියන්නේ audit එක. ඊට පස්සේ review කරනවා කියලා කියන මම කිව්වා දැන් තේරුම. audit එකේදී සහ review එකේදී වෙන්නේ. audit එකේදී අර සම්පූර්ණයෙන් කරන දේ audit review කරනවා කියලා කියන්නේ අර තියෙන දේ නිකන් බලලා දාන එකක් වගේ right? ඊට පස්සේ internal control over financial reporting right? internal control ටික right? internal control ටික බලන්න. ඊට පස්සේ attention service technology මෙන්න මේක. IT පැත්ත right? අන්න ඒවා right? attention service උන්ද මේවා කරන එක right? ඊට පස්සේ non assurance service කියලා කියන්නේ අනිත්‍යව. දැන් මේවට අදාළ වෙන්නේ නැති හැම දෙයක්ම right? other assurance ඒ කියන්නේ මේකට attention service එකට අදාළ වෙන්නේ නැති හැම එකක්ම දැන් ඔය විදිහට දෙන. ඒ කියන්නේ assurance service එක කොටස් දෙකයි attention service and other assurance service right? ඊට පස්සේ non assurance service කියලා ඊළඟ තියෙනවා. non assurance service එකට තමයි tax services, accounting and bookkeeper ඊට පස්සේ other management council right? මේ ඔක්කොම වලට familiar නේ. tax service කියන එක tax service එකක් දෙනවා කියලා කියන්නේ audit මේ tax service එකක් දෙනවා කියලා කියන්නේ assurance service එකක් නෙමෙයි ළමයි right? assurance service එකක් නෙමෙයි බලන්න. tax service එකකදී tax එක හදලා බලන කරන එකනේ tax එක. දැන් උදාහරණයක් විදිහට ලක්ෂයක් විතර ප්‍රොෆිට් ඇවිල්ලා ඒකේ ටැක්ස් එක කීයද කියලා හදලා බලලා ටැක්ස් සර්විස් එක දෙනවා. ඒතර මෙතනදී කරුණු වෙන්නේ නැහැ නේ. මෙතනදී අර ඒ වගේ කේස් එකක් මෙතන දැන් අර ඔයාලා assurance engagement එක කියන්නේ මොකද්ද කියලා කතා කරානේ. assurance service එක කියන්නේ මොකද්ද කියලා කතා කරානේ. ඒතර එතනදී දැකලා ඒක මේ ඒකදී ඔය ටැක්ස් සර්විස් එකත් එක්ක නිර්වචනයට අදාළ වෙනවද නැද්ද කියලා බලද්දී අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිව පේනවා. right? අන්න ඒක. ඊළඟට accounting and bookkeeping. දැකලා accounting and bookkeeping එක accounting and bookkeeping ඒ කියන්නේ accountant කරන එක. ඊට පස්සේ අද management council right? management කට්ටියට service එකක් දෙනවා. අන්න ඒවා non assurance service right? assurance service දැන් දන්නවා non assurance service කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ certain management consulting කියලා කියන්නේ මේ දෙකෙන් assurance එන්නත් පුළුවන් non assurance එන්නත් පුළුවන් කියලා තමයි එතන කියන්නේ right? හරිද? මේක නිකන් අවබෝධය ගන්න. right? දැන් පැහැදිලිනේ. right? assurance and non assurance service. ඊළඟට තියෙනවා types of assurance engagement. අන්න බලන්න. types of assurance engagement. There are two types තියෙනවා. practitioner is performance. අන්න පළවෙනි එක තමයි reasonable assurance engagement එක. දෙවෙනි එක තියෙනවා limited assurance engagement එක. දෙකක් තියෙනවා දැක්කද? reasonable assurance engagement and limited assurance engagement කියලා දෙකක් තියෙනවා. දැන් බලන්න ඕනි අපි reasonable engagement එකයි right? limited assurance engagement එකයි කියන්නේ මොකක්ද කියලා. right? මම දැන් ඔක පොඩ්ඩක් කලින් කතා කරා right? හරි බලමු. මම කිව්වා අර practitioner කෙනෙක් නැත්තම් auditor කෙනෙක් right? auditor කෙනෙක් opinion එකක් දෙනවනේ අර information හරියද නැද්ද කියලා right? opinion එකක් දෙනවා, conclusion එකක් දෙනවා. අන්නේ opinion එක දෙන්නේ opinion මම කව වර්ග ගොඩක් තියෙන පුළුවන්. දැන් අර ලක්ෂ්‍ය හරිනම් ලක්ෂ්‍යය කියලා හරිනම් ඒ ටික ඔක්කොම හරිනම් දැන් ලක්ෂ්‍යය කියන්නේ profit P&L එක විතරක් නෙමෙයි බලනවාට තේරෙනවද එතකොට අනිත්‍යව හරි කියලා බලලා බේස් කරලා දෙනවා. අන්න right? reasonable assurance එක කියන්නේ මොකක්ද? ඊළඟට limited අන්න එතනින් තමයි opinion එක දෙද්දි තමයි reasonable ද limited ද කියලා අපි තීරණය කරන්නේ right? බලමු මොකද්ද reasonable assurance එක කියලා කියන්නේ right?
right මම මෙහෙම කියනවා reasonable assurance එකක් කියලා කියන්නේ practical නිකන් හිතන්න reasonable assurance එකක් කියලා කියන්නේ reasonable කියලා කියන්නේ නිකන් reason එක assurance engagement එක මෙතනදී දැන් උදාහරණයක් විදිහට දැන් අපි කතා කරන්නේ මම මේක stop කරන්නම්කෝ right right හරි මම කිව්වා financial statement තියෙනවා financial statement හරි කියලා අපිට 100 දැන් මේ financial statement අවුරුද්දක් පුරාවට හදාගෙන ඒවනේ එතකොට අපිට ඔඩිට් කරන්න තියෙනවා දවසින් දෙකකින් ඔඩිට් කරන්න ඕනේ right මාසෙකින් දෙකකින් ඔඩිට් කරන්න තියෙනවා ඒතකොට අවුරුද්දක එකක් කෙටි කාලයක් ඇතුළත ඔඩිට් කරන්න බෑ එතකොට අපිට ඇත්තටම මේ ඔපිනියන් මේ ටික ඔක්කොම හරි කියලා ඒ කියන්නේ 100%ක්ම හරි කියලා ඔපිනියන් එකක් දෙන්න පුළුවන්ද ප්‍රැක්ටිකලි අවුරුද්දක් පුරාවට හදන එක කෙලින්ම කෙටි කාලයක් තුළ මේ ටික හරි කියලා දෙන්න පුළුවන් ඔපිනියන් එක ප්‍රැක්ටිකලි දෙන්න බෑනේ right ප්‍රැක්ටිකලි දෙන්න බෑ 100%ක් මේ ටික හරි කියලා දෙන්න බෑ right මේ ইনফরমේෂන් ටික හරි කියලා ইনফরমේෂන් කරෙක්ට් කියලා 100%ක් දෙන්න බෑ 100%ක් දෙනවා නම් right 100%ක් දෙනවා නම් right ඒ කියන්නේ හරිද ইনফরমේෂන් ටික හරි කියලා 100%ක් දෙනවා නම් අන්න ඒකට කියනවා absolute assurance කියලා right absolute එක absolute කියලා කියන්නේ 100%ක් සාධක වීමක් දෙනවා හරිද assurance එකක් දෙනවා 100%ක් ඔපිනියන් අන්න එතකොට සුවිරිය එහෙම දෙන්න පුළුවන් නම් හොඳයි හැබැයි ප්‍රැක්ටිකලි ඔඩිටර් කෙනෙක් හැම ඔඩිට් ෆර්ම් එකකම එහෙම absolute එකක් දෙන්නේ නැහැ ප්‍රැක්ටිකලි කරන්න බෑ right අන්න 100%ක් දෙන්න absolute කියලා කියන්නේ 100%ක් කියන එක right 100%ක් සාධක වීමක් ඊට පස්සේ ඊට වඩා හොඳ එකක් ඒ කියන්නේ 100 ගාණක් ඒ කියන්නේ 100%ක් නෑ ඊට වඩා සෑහෙන්න මේ හොඳ ලෙවල් එකක තියෙනවා අන්න ඒකට තමයි කියන්නේ reasonable right අර මං කිව්වේ ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා කියලා ප්‍රොෆිට් හැබැයි තව වැරදි තියෙන්න පුළුවන් ලක්ෂය හරි කියලා අන්න එකක් දෙනවා reasonable කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් correct හොඳයි ඒ කියන්නේ කරලා අපි බලලා තියෙන ඔඩිටර් කෙනෙක් වශයෙන් අර ඔක්කොම ටික හොයලා බලලා තියෙනවා එතකොට අර නිකන් මොකුත් errors එහෙම වැරදි එහෙමත් හම්බෙලා නැහැ ඒ වගේම වංචා කරලා තියෙනවා නම් මැනේජ්මන්ට් එක අම්මනසිරි මැනේජ්මන්ට් එක එහෙම වංචා කරන්න පුළුවන් නෙවෙයිද පුළුවන් මැනේජ්මන්ට් වංචා කරන්න පුළුවන් නේ ඒ වගේම වැරදි කරන්නත් පුළුවන් නේ ඒ ඇත්තටම මේ වැරදි අර ප්‍රමාණාත්මක නැහැ වැරදි ඇත්තටම මේ වැරදි තිබිලා තියෙන්නේ නැති හැබැයි ඒක ප්‍රමාණාත්මක නැහැ right decision ගන්න මේ කවුද අයිතිකාරයෝනේ shareholders වනේ ඒතර එයාලට ඒ වැරද්දක් තිබ්බා කියලා කියන්නේ ලොකු ගානකින් ලක්ෂකින් රුපියලක් වංචා කරා කියලා පොඩි ප්‍රශ්නයක් නැහැ right අන්න ඒ වගේ. ඒ කියන්නේ අර රුපියලක් වැරද්දක් තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ ඒ වගේ right. එතකොට අර ප්‍රමාණාත්මකව ඒ කියන්නේ ඒක වෙනස් වෙනවා right. අපි ඕක කතා කරනවා. ප්‍රමාණාත්මක කියලා කියන්නේ ඒ කියන්නේ මැටීරියලිටි කියලා. ඒක තියෙනවා ඉස්සරහට right. ඒක කතා කරනවා right. හරි. reasonable assurance එකක් කියලා කියන්නේ හොඳ දෙයක් දෙනවා. හොඳ එකක් දෙනවා reasonable assurance. ඒ වගේම අපිට දෙන්න පුළුවන් limited assurance එකක්. limited assurance කියලා කියන්නේ limited කියලා කියන්නේ reasonable එකටත් වඩා අඩුයි right limited right ඒ වැරදි තියෙන ඒ limited assurance එක right හරි මම screen එක share කරන්න නිකන් idea එකක් ආවනම් හරි අපි බලමු මේ ටික right බලන්න types of assurance engagement the opportunity reasonable assurance engagement is හරිද right බලන්න reduction in assurance engagement risk to an acceptably low level අන්න දැකද risk එක අර information තියෙනවනේ හරි බලමු කියන්නේ in the circumstances the engagement as the basic of the positive form express the practitioner conclusion right හරි එතකොට මෙතනදී කියන්නේ reasonable assurance එකක් කියලා කියන්නේ right මම කිව්වා මේකක් නෙමෙයි දැන් ඔයාලා exam එකේ reasonable assurance එකක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම කෙලින්ම කියන්නේ absolute නෙමෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ 100%ක් නෙමෙයි කියලා කියන්නේ. ඊට පස්සේ කියන්න මේ අර වගේ රිස්ක් එක ඒ කියන්නේ අර රිස්ක් එකක් තියෙන දැන් ইনফরমේෂන් වැරදි සහ ෆ්‍රෝඩ් කියලා තියෙන්න පුළුවන් හැබැයි ඒක අඩුයි සෑහෙන මට්ටම අඩුයි රයිට් ඒ කියන්නේ ඒ රිස්ක් එක ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල තියෙන ইনফরমේෂන් වල තියෙන ඉන්කරෙක්ට්ලි එක අර මැටීරියල් ටික ප්‍රමාණාත්මක භාවයෙන් අඩුයි රයිට් ඒ කියන්නේ වැරදි තියෙන්න පුළුවන් ඒ කියන්නේ අපිට අර ඒක අදාළ නැහැ මම ඩිසිෂන් ගන්න එක්කනට ඒක පොඩි දෙයක් වුණා කියලා අදාළ නැහැ යන්නේ ඒ වගේ acceptably low level right ඒක කියන්නේ පැහැදිලිනේ රිස්ක් තියෙන්න පුළුවන් අරද රිස්ක් තියෙනවනේ හැම එකම රිස්ක් එකක් තියෙනවා right engagement risk
හරිද assurance engagement risk to acceptable low level right reduction කරනවා right අඩු කරනවා මේ හරිද අඩු කරනවා right assurance engagement risk to acceptable low level පිළිගත හැකි මට්ටමක් දක්වා පිළිගත reasonable assurance එකකදී වෙන්නේ පිළිගත හැකි මට්ටමක් දක්වා right risk එක අඩු කරන එකට තමයි කරන්නේ risk එක අඩු කරනවා අන්න ඒක තමයි reasonable assurance එක කියන්නේ පිළිගත හැකි මට්ටමක් දක්වා පිළිගත හැකි මට්ටම කියලා කියන්නේ අර ෆයිනෑන්ෂියලිස්ම යූස් කරන කට්ටිය ඉන්නේ ෆයිනෑන්ෂියලිස්ම මේ කියන්නේ ෂෙයාර්හෝල්ඩර්ස් වෙලා ඉන්නවනේ එතකොට එයාලට පිළිගත හැකි මට්ටමක් දක්වා අඩු කරනවා රයිට් අන්න ඒ රිස්ක් එක අඩු කරන ඉන්ෆෝමේෂන් වල වැරදි වීම සම්බන්ධව අඩු කරනවා ඊට පස්සේ එන්නේ පොසිටිව් ෆෝම් එක අන්න මෙතනදී දෙන්නේ පොසිටිව් ෆෝම් එක රීසනබල් ඇෂුරන්ස් එකේ දෙන්නේ පොසිටිව් ෆෝම් එකක් ලිමිටඩ් ඇෂුරන්ස් එකේ දෙන්නේ නෙගටිව් එකක් රයිට් මෙතන පොසිටිව් බලන්න මෙතන මේක නෙගටිව් කියලා තියෙනවා දැක්කද රයිට් අන්න ඒක. ඒතකොට මෙතනදී ලිමිටඩ් එකේදී right assurance එකට වඩා මේ reasonable assurance එකට වඩා අඩු එකක් තමයි දෙන්නේ opinion එක විදිහට right බලන්න. ඒතකොට acceptably මේ අර acceptably low level එකක් තරම් මේ risk එක අඩු කරන්න බෑ. ඊට වඩා අඩුයි. ඒ කියන්නේ හරිද වැරදි තියෙන්න පුළුවන්. අර වැරදි තියෙනවා. ඒතර අර limited එකක් තමයි එතන දෙන්නේ. බලන්න ඒකෙත් තියෙන අර මේ තියෙන්නේ reduction of the මේකේ තරකම තමයි තියෙන්නේ reduction of the engagement risk to the හරිද level acceptably low level කියලා මේක නෑ right දැක්කද second one risk of the greater than නන්න මේ reasonable මේක risk එක වැඩි මම කිව්වේ මේක risk එක වැඩි අරකට වඩා risk එක වැඩි is greater than for reasonable assurance reasonable එකට වඩා risk එක වැඩි right reasonable එකට වඩා limited assurance එකේදී right මේක වැඩි right ඔන්න ඔක තමයි එතන තියෙන්නේ right මේ idea ගන්න එච්චරයි right අරකට වඩා මේක වැඩි types of the assurance engagement නන්න මෙතන මම කිව්වා positive දැන් reasonable assurance එකේ දෙන්නේ true and fair view එකක් right true and fair view එකක් right true and fair view එකක් නැත්තම් ඒ වගේ දෙන්නත් පුළුවන් reasonable assurance එකේදී නැත්තම් ඔය internal control සම්බන්ධ audit කරනවා නම් right internal control ටික හරි effective දැන් මේකේ බලන්න මේ example තමයි තියෙන්නේ right බලන්නකෝ example තියෙනවා right දැන් in our opinion right internal අරකේ තිබ්බේ මතකද තමයි මේ අර audit සම්බන්ධයෙන් ඉන්න මම පෙන්නන ඉක්මනට මේකේ තියෙන මේ internal control එකම තියෙන internal control එකත් audit කරනවානේ අන්න ඒකෙදී එහෙම මේ මෙන්න මේ වගේ එකක් දෙන්න පුළුවන් right මේදී in the opinion internal control is effective in all material aspect and හරිද is a criteria ඒ කියන්නේ මේකේ මේ සමාගම right සමාගමක් වෙන්න ඕනේ ඒකේ තියෙන criteria මත මේක internal control ටික හරියට කරගෙන යනවා ඒතකොට දැන් අර audit එකත් හරියද කියලා බලන්න අර true and fair view එක වගේ දෙන්න පුළුවන් ඒක positive firm එක reasonable assurance එක විදිහට ගන්න පුළුවන් ඊළඟට limited අපිව කතා කරනවා ඒතකොට දැන් මම අර කිව්වේ සමහර ඒවා වලට අර අලුත් වචන වෙන්න පුළුවන් කියලා ඒවා ඉස්සරහ පාඩම් වලදී ගැද වෙනවා ඒතකොට ඔයාලට අර ඔක්කොම උනාට පස්සේ ඔයාලට තේරෙනවා මේකේ කතන්දරේ limited assurance engagement the practitioner express the අර note එකක් දාලා තියාගන්න දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා ටික අර true and fair view එක කියන්නේ මොකක්ද කියන එක නිකන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක note එකක් දාගෙන තියාගන්න එතකොට ඔයාලට එතන ඉස්සරහට හම් වෙනවා එතකොට ඔයාලට ඒක මේ වයි right limited assurance engagement right expense negative හරිද මේක මේ limited එක නම් දෙන්නේ මෙදී අරක positive එක මේ example එක දීලා දෙන්නේ based on our work described in the report nothing has come to our attention and nothing has come to attention right the cause of the due to believe the internal control is not effective right the material responsibility මෙතනදී කියන්නේ මොකක්ද දන්නවද nothing has come to our attention ඒ කියන්නේ මෙතනදී අතනදී කියන කෙලින්ම internal control හොඳයි කියලා right reasonable එක නම් internal control හොඳයි කියලා කෙලින්ම කියනවා right ප්‍රශ්නයක් නැහැ ඒක මොකුත් උන්නේ නැහැ reasonable assurance එකක් දෙනවා නම් internal ඒ කියන්නේ කරපු ඒ වගේ internal control ඒ කියන්නේ වැරදි තියෙනවා right වැරදි internal control හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා කරනකොට ඒ කියන්නේ internal control අරගේ හරි. දැන් reasonable එකේදී නම් internal control හොඳට වෙනවා කියලා හොඳ opinion එකක් දීලා reasonable assurance එකක් දීලා දෙනවා. මෙතනදී කියන්නේ limited එකේදී කියන්නේ අර වටෙන් යන එකක්. දැන් උදාහරණයක් විදිහට girl කෙනෙක්ට කැමති කිව්ව කෙලින්ම කියන්න කෙලින්ම සමහර කට්ටියට අර අඟ වන්න පුළුවන්. කෙලින්ම කියන්න පුළුවන්. කෙලින්ම කියනවා නම් අන්න අර නිකන් reasonable assurance අර වටින් ගොඩින් එයාව කැමැත්ත දක්වනවා වගේ කේස් එකක් නම් අන්න ඒකට තමයි කියන්නේ nothing has come to our attention. ඒ කියන්නේ අර ඒ වගේ කියන්නේ ඒක මේ එයාලා කරනකොට වැරදි හම්බෙලා නැහැ. කෙලින්ම දැන් මෙතන internal control effective කියලා තියෙනවනේ.
මෙතනදී කෙලින්ම effective කියලා කියලා නැහැ. හරිද? internal control ටික මෙතන internal control ටික effective කියලා නැහැ මේකේ. limited එකේ. හැබැයි ඒක වටෙන් ගිහිල්ලා කියලා තියෙනවා හරි කියලා. එයාලා කරන හරිද? හරි කියලා. nothing has come now attention is going to believe කරන්න පුළුවන්. right? හරිද? nothing has come to our attention. right? අන්න ඔයාලගේ exam එකේ හරි කොහේ ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම nothing has come to our attention කියලා right? අන්න ඒක limited assurance එකක් කියලා මේවා කරගන්න. right? nothing has come to our attention. right? nothing has come to our attention. ඔක පොඩ්ඩක් මේවා කරගන්න. right. ඊළඟට ඒක හරි. ඊළඟට reasonable assurance එකක් කියලා කියන්නේ මේකේ තව තියෙනවා reasonable assurance එකක් කියලා කියන්නේ less than absolute. මම කිව්ව absolute එකක් නෙමෙයි. right? ඊට පස්සේ reducing zero level අන්න. එතකොට reduction assurance engagement risk to zero is very very rarely. right? අන්න මෙතනදී absolute කියලා කියන්නේ 100%ක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ හරි කියලා 100%ක් දෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ කියන්නේ වැරදි නැහැ කියලා කියන්න බෑ. හරිද? වැරදි නැහැ කියලා 100% absolute. අන්න ඒක superior audit එකක්. එහෙම audit කෙනෙක් විදිහට audit firms වල එහෙම නැහැ absolute කියලා එකක් නැල්ලු right? එහෙම එකක් නැහැ. right? එතකොට අන්න එහෙම දුන්නොත් එහෙම අර ඒකේ තියෙන incorrect එක නැහැ ඇත්තටම. incorrect නැහැ. වැරදි නැහැ. right? එතකොට zero is ඒ කියන්නේ zero කරන්න බෑ. ඒ කියන්නේ risk එක zero කරන්න බෑ right? ඒක දින මේ information වල තියෙන නැත්නම් financial statement වල තියෙන information වල තියෙන වැරදි errors and fraud වෙන්න පුළුවන්. ඒතොර ඒවා නෑ කියලා 100%ක් සාධක වෙන්න බෑ. right? අන්න ඒක තමයි කියන්නේ. very rarely obtain the result on the factors following. right? අන්න cost of the benefit and the result of the factors. right? හරි. ඔන්න ඇයි එහෙම බැරි කියලා absolute එකක් දෙන්න බැරියයි 100%ක් දෙන්න බැරියයි කියලා අහනවා. right? 100%ක් දැන් ඔයාලට ඔය වගේ ප්‍රශ්නයක් එන්නේ නැති මම අර මේව කරගෙන යනකොට right ඉතින් 100%ක් වැඩක් නැහැ කියලා හිතන්නදී right 100%ක් දෙන්නේ නැහැ හේතුව තමයි මම කිව්වා ප්‍රැක්ටිකල් කරගෙන යන්නත් බෑ කියලා right මෙතනදී අපිට ප්‍රැක්ටිකල් එක ඔක්කොම දැන් උදාහරණයක් විදිහට චෙක් කරන්න ඕනේ ඔක්කොම මේව ඉන්වොයිස් එකම ඔක්කොම කියන්නේ දැන් ඉන්ෆෝ මේ අපිට තියෙනවා දැන් ඔඩිට් වලදී කරන්න තියෙනවා මේ ටෙස්ට් ඔෆ් කන්ට්‍රෝල් කියලා එකක් තියෙනවා ඊට පස්සේ ඇනලිටිකල් ප්‍රොසීජර්ස් කියලා තියෙනවා ඊට පස්සේ ඔන්න ඔය විදිහට සෑහෙන්න තියෙනවා ඔඩිට් එකේදී ඔඩිටර් කෙනෙක් විදිහට කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා රයිට් ඒකේ තියෙනවා මේ මොකක්ද මේ OSP කියලා එකක් ඔය OSP කියන එකේදී ඊට පස්සේ අපි අර මැචින් කරන්න තියෙනවා රයිට් ඒතකොට ඒ වගේදී අර ඔක්කොම ගන්න අපි සාම්පල් වයිස් තමයි ගන්න ඔඩිට් කරනකොට මේ 100% ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට සේල් එක ගන්නවා කියනකො රෙවෙනියු එක ගන්නවා කියනකො රෙවෙනියු ලක්ෂ 10ක් ඇවිල්ලා තියෙනවා රෙවෙනියු එක. ඒතර ඒකෙදී ඇත්තටම මේ ලක්ෂ 10 ආවද කියලා අපි ප්‍රැක්ටිකලි තියෙන ඉන්වොයිස් හැම එකක්ම චෙක් කරන්න යන්නේ නැහැ. රයිට්? අපි එකක් දෙකක් බලනවා. සාම්පල් වයිස් බලනවා. අන්න ඒකට තමයි කියන්නේ ඔය 100ක් දෙන්න බැරි හේතුව තමයි අපි සාම්පල් තමයි බලන්නේ. සාම්පල් නිසා අපිට දෙන්න බෑ. සිලෙක්ටිව් ටෙස්ටිං. රයිට්? අපි යූස් කරන්නේ සිලෙක්ට් හරිද සිලෙක්ට් කරගත්ත ඒවා ටිකක් තමයි මේ ටෙස්ට් කරන්න යන්නේ. ඒ නිසා මේ ඊළඟට internal inherence limited of the internal අන්න internal control වල තියෙන වැරදි නිසා right 100ක් දෙන්න බෑ right දැන් උදාහරණයක් වගේ internal control වල limitation එකක් විදිහට ගන්න පුළුවන් මේ දැන් invoice එක කියලා හිතන්නකෝ payment අවශ්‍ය එකක් කියලා හිතන්නකෝ ඒ කියන්නේ සැපයුම් කරුවෙට නැත්තම් මේ කාටරි ගෙවන එකක් කියන්නකෝ මේ සැපයුම් කරුවෙට මොකද බිල ගෙවන එක. ඒතර මේ බිල ගෙවන එකේ සල්ලි ලාච්චුවෙන් අරගෙන ගෙවන්න. එතකොට ඒකෙදි මේ ඒක ගෙවන එක්කෙනෙක් ගෙවන ඒ කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් ගෙවන එක්කෙනාම කෙලින්ම ලාච්චුවට බහින එක්කෙනාම කැෂේ එක්කෙනා මේ තුන් දෙනාම කෙලින්ම ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා නම් ඉන්ටර්නල් කන්ට්‍රෝල් එක මදි. දැන් උදාහරණයක් විදිහට අර ඉන්වොයිස් එකේ පේමන්ට් අවශ්‍ය එකේ තුන් දෙනෙක් සාමාන්‍යයෙන් හොඳ කම්පැනි වල නම් තුන් දෙනෙක් අඩුම වශයෙන් මේ අප්‍රූවල් කරනවා. ඒ ඉන්වොයිස් එක පේමන්ට් අවශ්‍ය එක හොඳ කම්පැනි එක නම් තුන් දෙනෙක් මේවා කරනවා. එතකොට අර ෆ්‍රෝඩ් වෙන්න පුළුවන් සම්භාවිතාවය අඩුයි. වංචා වීමේ සම්භාවිතාවය අඩුයි. රයිට්? ඒ කියන්නේ දැන් කැෂියර් මේව කරනවා ඊට පස්සේ account sign කරනවා ඊට පස්සේ අරයා තුන් දෙනෙක් අන්න හැබැයි එක්කෙනෙක් ඕක කරා නම් කෙලින්ම සල්ලි ලාච්චියෙන් ගත්තා කෙලින්ම යාම ඉන්වොයිස් එකක් ජෙනරේට් කරලා අර එහෙම වැරදි කරන්න පුළුවන් වැඩි රයිට් ඒතර මේ අන්න ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් වල තියෙන දුර්වලතා නිසාත් අර 100ක් දෙන්න බෑ ඒ වගේ එකක් තමයි කියන්නේ සිලෙක්ටිව් එක රයිට් ඉස්සරහට කතා කරනවා රයිට් බය වෙන්න බා ඊළඟට facts of the financial fractionized other than conclusion right ඉතින් මෙතනදී තර ඒ වගේ එකක් තමයි කියන්නේ හරිද මේ facts that much to evidence available හරිද එතකොට මේ අර
the evidence available තියෙනවා practitioner is principle rather than conclusion conclusive එකට වඩා මෙතනදී අර මේක තමයි තියෙන්නේ කියලා තියෙන්නේ. එතකොට අර දෙකම පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ use of judgment හරිද? මෙතනදී judgment එකක් තමයි දෙන්නේ ළමයි. right? මෙතනදී judgment එකක්. හරිද? opinion එක දෙන්නේ judgment එකක් එක්කනේ. මම කිව්වා ඔයාටත් opinion එක දෙන්න ඕන හැම කෙනාට opinion එක දෙන්න පුළුවන්. ඒතර judgment එකත් අනුව මේව වෙනවා. right? ඊළඟට ජජ්මන්ට් එක නෝ ඔපිනියන් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ජජ්මන්ට් එක වෙනස් වෙන්න පුළුවන් තමයි යාළගේ තියෙන knowledge එක ඊළඟට ට්‍රේනින් එක සහ ප්‍රැක්ටිස් එක අනුව තමයි මේ ජජ්මන්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට right with the measurements again හරිද? එතකොට අර තියෙන criteria මොන වගේ criteria ද බලන්න. එතකොට අර අපිට CLC assurance එක දෙන්න බැරි වෙනවා. හරිද? criteria යොදා ගන්න criteria තියෙනවානේ. ඒ යොදා ගන්න criteria මොනවද කියලා හරි criteria එක යොදා ගන්න ඕනේ. දැන් financial statement audit කරනවා නම් මොන ඒවද මොන ක්‍රයිටීරියා එකද මේව කරන්නේ රයිට් ඒ මොනවා අනුවද කරන්නේ කියන එක තියෙන්න ඕනේ රයිට් ඒකේ දුර්වලතාවයක් තිබ්බොත් බෑ ජජ්මන්ට් එක අනුව බෑ ඊට පස්සේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් අනුව බෑ ඊට පස්සේ සිලෙක්ටිව් ටෙස්ටිං අනුව බෑ ඊළඟට රීසනබල් ඇෂුරන්ස් එක තමයි තියෙන්නේ ඊට පස්සේ මේ තියෙන්නේ ඒතර බලන්න එක්ස්ටර්නල් ඔඩිට් එන්ගේජ්මන්ට් එකක් එන්ගේජ්මන්ට් ඒ කියන්නේ මේකේ එක්සැම්පල් එකක් විදිහට තියෙන්නේ මේදී එක්සැම්පල් එකක් විදිහට තමයි තියෙන්නේ ඒතර මේකෙදී අර අපි කතා කරපු ඒවා ටික තමයි උතන තියෙන්නේ ඇත්තටම කිව්වොත් එක්ස්ටර්නල් ඔඩිට් එකක් කියලා කියන්නේ ඇත්තටම ඒක එක්ස්ටර්නල් ඔඩිට් සහ ඉන්ටර්නල් ඔඩිට් කියලා දෙකක් තියෙනවා. right ඔඩිට් වලදී මේ ඉන්ටර්නල් ඔඩිට් ඉන්ටර්නල් ඔඩිට් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අර ඉන්ටර්නල් ඒ කියන්නේ එක ආයතනයක ඉන්ටර්නල් ඔඩිටර් කෙනෙක් ඉන්නවා ඒ ටික මේ ආයතනය හරියට දුවගෙන යනවද නැද්ද කියලා බලන්න ඉන්ටර්නල් ඔඩිටර් ඉන්නවා. ඒතර එයා තමයි අර ඉන්ටර්නල් කන්ට්‍රෝල් කියලා කියන්නේ අර මේ ඒ කරගෙන යන්න ඕනි අර fraud වෙන්නේ නැතිව වැරදි වෙන්නේ නැතුව කරගෙන යන්න ඒ කියන්නේ errors and fraud වෙන්නේ නැතුව කරගෙන යන්න internal auditor අර internal control දිහා බලලා ඒකේව එයා ඉන්නේ කෙනා external audit engagement එක කියලා කියන්නේ අර financial statement audit කරනවා කියලා කිව්වේ අන්න ඒ කට්ටිය දැන් අපි දැන් ওই training යන්නේ එතකොට ගොඩක් කට්ටිය යන්නේ external audit තමයි යන්නේ right අර internal audit එකයි external එකයි අර තියෙන මේක තමයි ඉන්ටර්නල් එකේදී අර එක පැත්තක් විතරනේ කව වෙන්නේ. කියන්නේ එකම ආයතනෙක විතරයි ඉන්න වෙන්නේ. හැබැයි එක්ස්ටර්නල් ඔඩිට් එකේදී හැම එක්කෙනාටම මේ එක එක ඔඩිට් හම් වෙනවා. දැන් බැරන් මම මේ ටික කාලයක් ඇතුළත මම රයිට් ඔඩිට්ස් කරලා තියෙනවා. රයිට් එතකොට ඇසෝසියේට් කරලා තියෙනවා. රයිට් අන්න ඒක. රයිට් අතන බෑ ඉන්ටර්නල් ඔඩිට් එකේ එක්කෙනෙක්ට විතරයි. ඇසෝසියේට් කරලා තියෙනවා. PVT කරලා තියෙනවා. රයිට් PVT දෙක තුනක් කරලා තියෙනවා. අන්න එහෙම. රයිට් මාස දෙකක් වගේ මාත් ගිහිල්ලා. එතකොට අන්න එතනදී right external audit කෙනෙක්ට අර මේක වැඩි. එතකොට අර ගන්න knowledge එක වැඩි වෙනවා. right හරි. ඊළඟට enhance the degree of the competence. අරගම තමයි එන්නේ. right හරි. මේක දන්නවා reasonable assurance එක කියලා කියන්නේ අර කට්ටියගේ කෙලින්ම මේක වැඩි කරන එක. අර මේ විශ්වාසය වැඩි කරන intended users ලගේ financial statement සම්බන්ධව තියෙන මේක මේව කරනවා. ඒතකොට ඒක තමයි තියෙන්නේ. right ඊට පස්සේ auditor expressing the opinion එකක් තමයි දෙන්නේ මේ. auditor expressing the opinion එකක් දන්නේ with the financial statement වෙන්නේ මේ අන්න පොඩ්ඩක් වැදගත් මෙතන auditor opinion එකක් දෙනවා මොනව සම්බන්ධද financial statement සම්බන්ධව right true and fair view මම කිය true and give ද true and fair view එකක් right principle වෙන material risk හරි true and fair view කියලා කියන්නේ right true and fair view කියලා කියන්නේ materially misstatement නැහැ. ඒ කියන්නේ අර මූල්‍ය ප්‍රකාශනවල financial statement වල ප්‍රමාණ වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමාණාත්මක නැහැ. free from material misstatement. අන්න ඒක. right ඒකට තමයි කියන්නේ වැරදි තියෙන්න පුළුවන්. වැරදි සහ වංචා තියෙන්න පුළුවන්. errors and fraud තියෙන්න පුළුවන්. අර ඒ වගේ මේක නැත්තේ. right ප්‍රමාණාත්මක නැහැ. right true ඒක තමයි true and fair view එකක් දෙනවා කියලා කියන්නේ. ඒතර ආ risk material risk අන්න මම කිව්වේ accordance කියලා කියන්නේ අනුව accordance financial reporting framework එක මම කිව්ව criteria කියලා තියෙන්නේ මේ කියන්නේ applicable financial reporting framework ඔයාලට මතකද දන්නේ මම මේ කිව්වා කොයිද හරි right මම කිව්වා AF right AF applicable financial reporting framework එක කියලා කිව්වා මම කිව්වා මතකද බලන්න මේ මෙතන මේ criteria විදියට මම මෙතන මේ ලියලා තියෙනවා right දැන් මේක ලියලා තියෙනවා AF RF කියලා කියනවා applicable financial reporting right criteria විදිහට use කරා මෙතනදී right අර අපි නිර්වචන කරනකොට අරකට අනුව කරගෙන යනවා හරිද criteria තමයි ඔය financial framework ඒතකොට එතනින් තමයි ඔය මේ අර standard එහෙම ඔක්කොම හම්බෙන්නේ right ඊට පස්සේ reasonable assurance ඒතකොට ඒ example right අරකම තමයි දිගට තියෙන්නේ right
external assurance engagement හරිද reasonable assurance engagement එකදී and external audit අන්න true and fair මේ external audit එකදී අර reasonable මම කිව්ව reasonable assurance එකක් දෙන්න පුළුවන්. ඒතකොට එතනදී external audit එකක් external auditors ලා තමයි දෙන්නේ. ඒතකොට reasonable assurance internal auditors ලා අර මේ true and fair එකක් දෙන්නේ නැහැ. external auditors ලා තමයි දෙන්නේ. true and fair එක තමයි එතන තියෙන්නේ. true and fair true කියලා කියන්නේ සත්‍ය fair කියලා කියන්නේ සාධාරණ නේ. right true කියන්නේ මොකක්ද කියලා තියෙනවා fair කියන්නේ මොකක්ද කියලා තියෙනවා බලන්න. correct information which right true කියලා කියන්නේ correct information හරි correct information which conforms with the coding with conforms with the accounting standard and relevant the legislation ඊට පස්සේ understand underlying records right ඒ කියන්නේ ඇත්තටම true කියලා කියන්නේ හරි අර financial statement හරි true කියන එකේ සත්‍යයි මේ correct information සත්‍ය තොරතුරු තමයි තිබිලා තියෙන්නේ කියලා true කියන එකෙන් අදහස් වෙනවා මේ right true අරවත් එක්ක මේ accounting standard එකත් එක්ක හරියට කරගෙන ගිහිල්ලා තියෙනවා ඒ නිසා correct කියලා කියනවා fair කියලා කියන්නේ fair කියලා කියන්නේ සාධාරණ කියලා කිව්වනේ clear වෙන්න ඕනේ clear සාධාරණ right සාධාරණ වෙන්න ඕනේ right unbased information right unbased information impact the unbased information right මට එතන right unbased information which represent the main content right unbased කියලා කිව්වේ unbased right now other than right name on the right unbased කරනවා කියලා කියන්නේ right unbased right unbased නේ unbased right බලමු මොකක්ද unbased කරනවා කියන්නේ right unbiased අපක්ෂපාතී right unbiased කියලා කියන්නේ අපක්ෂපාතී right අන්න clear වෙන්න ඕනේ ඊට පස්සේ impartial වෙන්න ඕනේ ඊට පස්සේ unbiased අපක්ෂපාතී තොරතුරු right fair කියලා කියන්නේ අන්න පක්ෂපාතී right සින්නේ ෂෙයා වෙලා තියෙන්නේ right ෂෙයා වෙලා තියෙන්නේ කියලා හිතනවා right හරි unbiased information right ඊට පස්සේ clear වෙන්න ඕනේ සාධාරණයි කියන එක තේරුම සාධාරණ කියන එකේ තේරුම යන්නේ unbiased information impartial clear right unbiased information කියන්නේ අපක්ෂපාතී තොරතුරු සාධාරණ තොරතුරු සාධාරණයි ඒ කියන්නේ කාටවත් අර දැන් ඔඩිට් එක දෙනකොට ඔඩිට් ඔපිනියන් එක දෙනකොට අර ඔඩිට කෙනෙක් විදිහට මේ ඔඩිට් කරනකොට මේ ඒ කම්පැනියත් එක්ක එහෙම සම්බන්ධතාවයක් නැති වෙන්න ඕනේ. මේ කියන්නේ නෑදෑයෝමත් ඉන්න බෑ ඒ කම්පැනි එක ඇතුලේ. එතකොට කෙලින්ම මේ ඔපිනියන් එකේදී පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ ප්‍රැක්ටිකලි තේරෙනවා. රයිට් එහෙම ඒ නිසා අර ඔඩිට් කරනකොටත් එහෙම බෑ. රයිට්. ඒ කියන්නේ සම්බන්ධතාවය තියෙනවා නම් එහෙම ඔඩිට් කරන්න බෑ ඒ කට්ටියට. රයිට්. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පාර්ටි එකක් විදිහට ක්‍රියා කරන්න ඕනේ ඔඩිට් එකක් කරනවා. unbiased information කියලා කියන්නේ අපක්ෂපාතී තොරතුරු right ඒ කියන්නේ අර පක්ෂ වෙලා තියෙන තොරතුරු නෙමෙයි හොඳ fair කියලා කියන්නේ හොඳ අර අපක්ෂපාතී වෙන තොරතුරු independent user කෙනෙක් දෙන මේකක් තමයි කියන්නේ right ඊට පස්සේ translation එන්නේ right හරිද right ඔන්න ඕක තමයි එතන කියන්නේ clear වෙන්න ඕනේ පැහැදිලි වෙන්න ඕනේ ඊට පස්සේ මෙතන සාධාරණ වෙන්න ඕනේ unbiased information කියලා කියන්නේ ඒක අර එතනදී කොහරි මොකද තිබ්බොත් මෙන්න මේ තුන තමයි එතනදී අදාළ වෙන්නේ right true and කියලා කියන්නේ true and fair කියන එකේ තේරුම ඔන්න ඕක තමයි එතකොට reasonable assurance එකක් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ external audit ගැන අපි ඊට පස්සේ කතා කරනවා. external audit එක right. ඒ ටික ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ. right ඊළඟට හරි මේ ටික අපි එකවර මෙතනදී අපි නවත්තලා ඊටු එක ඉක්මනින් කතා කරන්නේ. ඊළඟ ටික right. හරි. එතකොට මෙතනදී කෙලින්ම කතා කරා ඔයා රයිට් කතා කරපු දේවල් ටික අපි පොඩ්ඩක් මතක් කරගෙන යමු රයිට් එක්ස්ටර්නල් ඔඩිට් ගැන තමයි කතා කරගෙන තියෙන්නේ අර කතා කරපු දේවල් ටික තමයි රිවයිස් කරන්නේ එතකොට මේ ටික අපි කතා කරගෙන ඊළඟ මේ කැලේදී රයිට් හරි මෙතනදී කතා කරපු දේවල් ටික තමයි එතකොට අපි මෙතනදී කතා කරපු දේවල් තමයි assurance engagement එක right right එතනදී මේ ටික කතා කරන්නේ right
මේ engagement එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා, types ටික කතා කරා, difference between non assurance මේක කතා කරා. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ මෙන්න මේ ටික කතා කරන්න. මෙන්න මේ තුන කතා කරා. ඒ ටික ඊට පස්සේ තමයි තියෙන්නේ. right ඒ ටික ඊළඟ එකෙන් කතා කරලා අපි overall අපි කතා කරපු දේවල් ටික මතක් කරගෙන යන්න ඉක්මනින්. right. හරි.